මම දැක්කා මේ නිකන් ළමෙක් කියලා දෙනවා විනාඩියක් කියන්න පුළුවන්ද කියලා සාමාන්‍යයෙන් ඔයාලට පයිලට් කෙනෙක් වෙන්න ඕන නම් කොහොමද වෙන්නේ කියන එක. පළවෙනි කාරණාව වර්තමානයේ මේ ලෝකේ සහ රටේ තියෙන තරඟයත් එක්ක නෑ ඒක මම අන්තිමට කියන්නම්. සාමාන්‍යයෙන් කෝස් එකේ කොටස් තුනයි PPL එක, CPL එක, ATPL එක කියලා. අවුරුදු දෙකමාරකට වැඩියෙන් වගේ යනවා. හරිද? එතකොට මේ හැම එකටම එක්සෑම් තියෙනවා. දැන් මං ඉන්නේ මැද හරියක. ඊළඟ අවුරුද්ද ඉවර වෙන්න තියෙන මට. එතකොට හැම එකටම එක්සෑම් තියෙනවා. මේ හරියට එනකොට මේක A level වලට වඩා පට්ට අමාරුයි. ඒ level නිකන් සිම්පල් හරිද? A level කියන්නේ නිකන් සීනි බෝල සීට් නෑ. මේ වගේ හරියට එනකොට ඊට පස්සේ වැඩේට වියදම සාමාන්‍යයෙන් කෝටි 2.5ක් විතර යනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් මෙහෙම කිව්වහම හිතනවා සාමාන්‍ය මධ්‍යම පාන්තිකයට කරන්න බෑනේ මේක කියලා. ඔව්. මට උනේත් ඒක තමයි. ඒ කියන්නේ මටත් ඒක කරන්න නම් අපේ ගෙදර සියලු වත්කම් විකුණන්න වුණා. ඒක කරන්න නම්. ගෙදර ඒ අම්මලා තාත්තලාගේ ඉඩම් ඒවා මේවා ඔක්කොම විකුණන්න වුණා කරනවා නම්. එතකොට ඒ නිසා මං ඊට වඩා හොඳ පාත් එකක් තෝරගත්ත මේක කරන්න. ඒ වගේම ඔයාට නම් කෝටි දෙකම මරන්න නැත්තම් තියෙනවා නම් මං යෝජනා කරන්නේ අම්මගෙන් තාත්තගෙන් අමාරුයි මෙහෙමයි. ඔයාගේ අම්මට තාත්තට කෝටි 100ක් 200ක් තියෙනවා නම් අවුලක් නැහැ. ඒතර දෙකමාරක් ගත්තට එච්චර අවුලක් නැහැ නේ. පස්සේ ගෙවන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාගේ අම්මට තාත්තට තියෙන කෝටි 20ක් වගේ නම් උපරිම දලවත්කම එතකොට දෙකමාරක් ගන්නවා කියන්නේ ඒගොල්ලන්ගේ මුළු ජීවිත කාලෙන් හොයාගත්ත එකෙන් 10න් එකක් විතර වාරගෙන. ඒක වැරදි. හරිද? ටිකක් වැරදි ඒක. ඉතින් මමත් ඒ හින්දා ගත්තේ නැහැ. මගේ නම් ඉතින් එහෙම එච්චර ලොකුවත්කම තිබුණේ නැහැ. අම්මලා තාත්තලා මුළුවත්කම සෑහෙන ඉඩම් ගන්නක් විකුණන්න ඒගොල්ලෝ ප්ලෑන් එකකුත් හදලා තිබ්බේ. මම එහෙම ඒ කාලේ එකමාරයි දැන් දෙකමාරයි. ඊට පස්සේ මේ ඔහොම කරන්න ඕනේ. දැන් කරා ගියමුකෝ. කරා ගියලා ලංකාවේ එයා ලයින් එකකට මේක විතරක් තිබ්බට යන්නත් බෑ. අමාරුයි. මේක විතරක් තිබ්බට යන්නත් බෑ. අමාරුයි. හරිද? එතකොට දැන් ඉස්සරහට කොහොමද දැන් කියන්නේ මිනිස්සු දැන් ඉස්සරහට ලෝකෙ දියුණු වෙන්න වෙනකොට තව තව ක්වොලිෆිකේෂන්ස් ඕනේනේ නියන්න. මේක විතරක් තිබ්බත් අමාරුයි. ඒත් නිකන් ඔයා ඉංජිනේර් ප්ලස් පයිලට් වගේ නේද ගේමක්ම නැහැ. හරි. එහෙම වුණොත් කොහොමද ඔයාලට යන්න පුළුවන්. ඒතර ඔයා ඉංජිනේර් කෙනෙකුත් නේ. ඒක නිකන් ඉතින් අර ඒතකොට ගේමක් නැහැ. නමුත් මේක විතරක්ම තිබුණා කියලාත් යන්න අමාරුයි. දැනට ලංකාවේ ඉන්නවා මේක තියෙන 150කට වඩා වැඩි ගාණක් එළියේ. ඒ කියන්නේ එන්න බලාගෙන යාලා ඉන්න එක ඇතුළට අවුරුද්දකට එක එක අවුරුදු වලට එක එක ගණන් ගන්නවා. මම හිතන්නේ මේ පාර 8ක් ගත්තේ. ඒතර ඔය 8ට ඔයා සිලෙක්ට් වෙන්න ඕනේ. ඒ සිලෙක්ට් වෙන්න මේක විතරක් තියාගෙන අමාරුයි. ඒකයි මම මේ කියන්නේ. එතකොට මේක සහ මේ තව මොකක් හරි එකක් තිබ්බොත් තමයි සිලෙක්ට් වෙන්න පුළුවන්. මේ පරම සත්‍ය කියන්නේ. මෙහෙම වුණොත් නම් ඉතින් එහෙම කට්ටිය එක්කෙනෙක් වගේ ඉන්නේ. අර මම අපේ ඕඩියන්ස් සෙරමනි එකට ආවේ මෙහෙම එක්කෙනෙක්. ඉංජිනේර් ප්ලස් පයිලට්. එයා වගේ කෙනෙක්ට කියමන් නැහැ. හරිද? ඒක එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ ඕක තමයි විදිය. හරි. ඊට පස්සේ ඉස්සර විදිහක් තිබුණා දැන් ටික කාලෙකට කලින් විදිහක් තිබුණා එයා ෆෝස් ගිහිල්ලා එතන අවුරුදු 12ද 13ද වැඩ කරලා ඒකෙන් ඒත් ඕ වගේ තරංගයක් තියෙනවා ඒ තරංගේ හරහා කමර්ෂල් ලොකු එයාලයින් එක පයිලට් කෙනෙක් වෙන්න විදිහක් තිබුණා ඉස්සර දැනුත් ඒක එච්චරම දැන් වැඩි තියෙන දැන් අර ටිකක් ක්වොලිෆයිඩ් කට්ටිය තව ගොඩක් ඉන්නවනේ එලි හරි ඊට පස්සේ ඕක තමයි විදිය ලොකු වැඩක් හරිද එතකොට සාමාන්‍යයෙන් සැලරි එක 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 වෙනස් වෙනවා එක එක සාධක මත 20ත් 50ත් අතර වගේ 20000යි 50000යි නෙමෙයි මේ වෙනස් වෙනවා හරිද නිදහස් අධ්‍යාපනයෙන් ගිහිල්ලත් මේ සැලරි එකට යන්න පුළුවන් ඒ නිසා ඔයා මේක කරන්නේ නැතත් ඔයාලා ඉංජිනේර කෙනෙක් වුණත් මේ සැලරි එක ගන්න පුළුවන් හරි හැබැයි ඉතින් මෙහෙමයි මං කියන්නේ ඉංජිනේර වෙන හැම එකකටම මේ ලක්ෂ 50ක් හම්බ වෙනවා කියලා එහෙම හම්බෙන්නේ නැහැ ඒක වගේ ස්කිල් එක මත ඔයා මෙතන දක්ෂතාවයේ පෙන්නලා වගේ ස්කිල් එක තියෙනවා නම් ඒකත් එක්ක ඔයාලට 50ක් වෙන්න පුළුවන්
එනිසා මේ ලංකාවේ මේ නිකන් දෙන එක මෙච්චරම වටින දෙයක් හරි. ඒ නිකන් දෙන එක ගන්න නැතුව ට්‍රැක් කියලා ගල ඉන්න එපා. මුළු මිනිස්සුන්ගේ ජීවිත කාලෙම හොයලා හොයන්න බැරි සල්ලියක් මේ අම්මලා තාත්තලාට තියෙන්නේ. මේ වගේ වටිනවා මේ ඉංජිනේරින් ඩිග්‍රී එකකුයි මෙඩිසින් ඩිග්‍රී එකකුයි. ඒ හින්දා නිකන් දෙන එක ගන්න නැතුව ට්‍රැක් කියලා ගල ඉඳලා මට නම් තේරෙන්නේ නැහැ ඇයි එහෙම කරන්න කියලා. තව අවුරුදු 5ක් යනකොට තේරෙයි වෙන කිසිම දෙයක් මෙච්චර නම් අපිට හම්බුන්නේ නැහැ. මේක තමයි ජීවිතේ ලොකුම chance එක කියලා. තව අවුරුදු 5ක් යනකොට තේරෙනවා මේක තමයි ලොකුම chance එක. ආයි මේ වගේ වටින දෙයක් මෙච්චර අඩුවෙන් මහන්සි වෙලා ඒ ලෙවල් කියන්නේ මහන්සියද කියන්නේ මොකුත් නැහැ. ඔයාලා හිතන් ඉන්නවනම් මේක හින මහන්සියක් කියලා. මේක මේ ඔයාලගේ අම්මලා තාත්තලා මහන්සි වෙනවටත් වඩා පට්ට අඩු ගන්න නැහැ නේ ඔයාලා මහන්සි වෙන්නේ. ඔය මේ දවස් උතිස්සේ උදේ වැඩට ගිහිල්ලා වැඩ කරලා රස්සාව කරලා ඇවිල්ලා ගෙදර මිනිසුන්ගේ වැඩ ටිකත් කරලා ඒ ළමයින්ගේ අඩුව පාඩුත් බලලා ඔක්කොම කරන්න. ඒ වගේ 10 ගුණයක් විතර මහන්සි වෙන්න එපා. ඒ හින්දා මේ ඒ ලෙවල් කියන්නේ මේ පට්ට මහන්සියක් කියලා හිතන්න එපා. හරි? ඊට පස්සේ